අයිබෝන් වල මේක තුලන්නේ ජීරාන්ත ටෙක් කැවුන අපේ YouTube channel එකයි. මේ වීඩියෝ වලට ගෙනාවේ හෙලකුරු keyboardist නිර්මාණය කරපු අලුත්ම app එක තමයි Helago කියන app එක. ඉතින් මේ Helago app එක මොකද්ද? Helago app එක මොකද්ද වෙන්නේ සහ Helago app එකෙන් රියදුරන්ට සහ මගියන්ට ලැබෙන වාසි මොනවද සහ අනෙකුත් taxi app වලින් Helago app එක කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ වීඩියෝ වලට ගෙනාවේ. ඉතින් අපි වැඩි කතාවකට වීඩියෝ එක ඊට කලින් අපේ channel එක subscribe කරලා bell icon එක touch කරලා notification all කරලා තියාගන්න. අතර මේ Helago කියන app එක මේකට හඳුන්වලා තියෙන්නේ Helakuru කියන ඔයාලා දන්නේ නැති මුළු හැමෝගෙම ෆෝන් වල තියෙන Helakuru කියන keyboard එක මගින් තමයි මේ Helago කියන එක හඳුන්වලා තියෙන්නේ. ඒ අධිකාරිය වන්නේ ධනික පෙරේරා කියන ව්‍යාපාරික තමයි. ඉතින් මේ වෙනට මේ app එක මුළු ලංකාව පුරාම ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි අනෙකුත් taxi app වලට වඩා මේ app එක වෙනස් වෙනවා. ඒ කියන්නේ රියදුරන්ට සහ මගියන්ට කියන දෙපාර්ශ්වය පිළිබඳව මේකෙන් ගොඩක් අවධානය කරලා තියෙනවා. අනිකුත් ටැක්සි ඇප් වල මේ ඇප් එක මගින් තමයි ඔයාලට මිල ගණන් තීරණය කරන්නේ. නමුත් මෙම ඇප් එක මගින් Helago කියන ඇප් එකෙන් සිදුවන්නේ ඇප් එක මගින් මිලක් තීරණය කරත් රියදුරන්ට හැකියාව තියෙනවා ඒක අඩු වැඩි වශයෙන් භාවිත කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට යම් ස්ථානයක දැන් තවත් ස්ථානයකට යන්නට රුපියල් 400ක් යනවා නම් එක් රියදුරෙක් කියන මේක රුපියල් 350ට සිදු කරනවා කියන එක. තවත් රියදුරෙක් කියනවා රුපියල් 300ට මේකෙන් යාමේ හැකියාවක් තියෙනවා කියලා. එතන තවත් රියදුරෙක් කියනවා මම මේ කියන්නේ රුපියල් 400ටමයි කියලා. එතකොට ඔයාලට පුළුවන් මේ මිල ගණන් තුනෙන් ඔයාලට කැමති මිල ගණන්. එතකොට ඔයාලට වාසිදායක මිල තෝරලා ඔයාලට මේ ගමන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මේ ඇප් එකේ තියෙන වාසිය තමයි. ඉතින් මේකෙන් රියදුරන්ට තිබෙන වාසිය තමයි අනිකුත් ඇප් වල ටැක්සි ඇප් වල කමිෂන් එක විදිහට 125ක් ලබා ගන්නවා. ටැක්සි ඇප් වල 125ක් ලබා ගන්නදී මේ ඇප් එක මගින් 107ක් ගනි පොඩි ප්‍රමාණයක්. ඉතින් මේ ඇප් එක මේ වෙනකොට ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන පමණයි. මම හිතනවා ඉදිරියේදී මේක රට පුරාම ව්‍යාප්ත වෙයි කියලා. මම හිතනවා මොකද මගින්ද සහ රියදුරන්ට දෙපාර්ශ්වය පිළිබඳ හිතලා තියෙන නිසා ගොඩක්ම මේක ප්‍රචලිතයි. මේ වගේ වීඩියෝ ඉස්සරහට දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක touch කරලා notification all කරලා තියාගන්න.